9 ගුණන වගුව මතක තියාගන්න පුළුවන් කෙටි විදිහක් අපි ඇඟිලි 10 භාවිතා කරලා අපි බලමු කොහොමද කියලා. අපි මේදී ඇඟිලි 9 තමයි අපි ගන්න එකකින් කරන්නේ. අපි එක්වරක් 9 බැලුවාම එක්වරක් 9 නම් අපි මේ පළවෙනි ඇඟිල්ල නවනවා. එතකොට මේ පැත්තේ අපිට දකුණු පැත්තට වෙන්න ඇඟිලි 9ක් තියෙන හින්දා අපි එතකොට එක්වරක් 9 9යි. ඊපස්සේ අපිට දෙවරක් 9 බලන්න ඕන නම් මේ දෙවෙනි ඇඟිල්ල නවන්න ඕන. දෙවෙනි ඇඟිල්ල නවන පස්සේ අපිට වම් පැත්තේ තියෙන ඇඟිලි අපි 10 20 කියලා තමයි ඉතුරු වෙන ඇඟිලි ගණන් කරන්නේ. දකුණු පැත්තේ ඉතුරු වෙන ඇඟිලි 1 2 කියලා තමයි අපි ගණන් කරන්න ඕනේ. එතකොට දෙවරක් 9 18යි. එතකොට අපිට තුන්වරක් 9 බලනවා නම් තුන්වෙනි ඇඟිල්ල නවනවා. එතකොට වම් පැත්තේ ඇඟිලි දෙකක් තියෙනවා. ඒ කියන්නේ 20යි. මේ පැත්තේ ඇඟිලි 7යි 27යි. එතකොට අපි හතරවරක් 9 බලනවා නම් අපි හතරවෙනි ඇඟිල්ල නවනවා. හතරවෙනි ඇඟිල්ල නවුවාම වම් පැත්තේ ඇඟිලි 3ක් තියෙනවා. දකුණු පැත්තේ වෙන්නේ ඇඟිලි තියෙනවා 6ක්. එතකොට 36යි. ඊළඟට අපිට පස්වරක් 9 බලන්න ඕන නම් මේ පස්වෙනි ඇඟිල්ල තමයි අපි නවන්න ඕන. පස්වෙනි ඇඟිල්ල නවුවාම අපිට වම් පැත්තේ වෙන්නේ ඇඟිලි තුලා තියෙන 4ක්. එතකොට 40යි. මේ පැත්තෙන් 5යි 45යි. එතකොට 6 වරක් 9 නම් 6 වෙනි ඇඟිල්ල නමුවා. මේ පැත්තේ 5ක් තියෙනවා 50යි. මේ පැත්තේ 4යි 54යි. 7 වරක් 9 නම් 7 වෙනි ඇඟිල්ල නවනවා. මේ පැත්තේ 6ක් තියෙනවා. ඒ කියන්නේ 60යි. මේ පැත්තේ 3යි 63යි. 8 වරක් 9 නම් 8 වෙනි ඇඟිල්ල නවනවා 72යි. 9 වරක් 9 නම් 9 වෙනි ඇඟිල්ල නවනවා. පැත්තේ 8යි 81යි. 10 වරක් 9 නම් 10 වෙනි ඇඟිල්ල නවනවා. මේ පැත්තේ 9ක් විතර ඒ කියන්නේ 90යි. දකුණු පැත්තේ නෑනේ. එතකොට 90යි. මම හිතනවා මේ ක්‍රමේ ලීසි වෙන්නේ නැති කියලා.